හෙලෝ ගයිස් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ 2025 අලුත්ම ක්‍රමයට Facebook page එකක් හදන හැටි. මේ ක්‍රමයට Facebook page එකක් හදලා දැන් ඔයාලට සල්ලි හොයන්නත් පුළුවන්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, මේ වැඩේ කරන්න කලින් ඔයාලා Facebook app එක මුලින්ම අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා Facebook app එක ඕපන් කරගත්තාට පස්සේ මේ සයිඩ් එකෙන් තියෙන ඩොට් එක ක්ලික් කරගන්න. ඒ ඩොට් තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඒකේ මේ pages කියන එක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තාට පස්සේ create කියලා තියෙන එක ක්ලික් කරගන්න. හරි, ඒක create කරගත්තාට පස්සේ මෙහෙම එකක් තමයි ඔයාලට ඕපන් වෙන්නේ. ඒකේ professional කියන එක ක්ලික් කරගන්න. හරි, ඒක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට ඔයාගේ page එකට නමක් දාන්න එනවා. දැන් මේ විදිහට මම මගේ page එකේ නම දාගන්නවා. මේ විදිහට ඔයාලා නම ගහද්දී හරියටම නමක් ගහගන්න. මේක තමයි ඔයාලගේ page එකේ නම හැමදාටම තියෙන. හරි, ඒක ගහගත්තට පස්සේ ඔයාලට මෙතනින් category එකක් තෝරන්න එනවා. ඔයාලා content create කරනවා මෙතන digital creator කියලා ගහගන්න මුලින්ම. නැත්නම් ඔයාලට කැමති එක මෙතෙන් තෝරලා ගහගන්න පුළුවන්. මම මේ විදිහට digital creator කියලා මෙතනින් type කරගන්නවා. ඊට පස්සේ මේ create කියන එක ක්ලික් කරන්න ඕන මුලින්ම. හරි, මේක ටික වෙලාවක් ගිහින් මේ විදිහට ලෝඩ් වෙලා ඔයාලගේ page එක හැදෙනවා. දැන් 70%ක් විතර page එකකින් හදලා ඉවරයි අපි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ විස්තර මේකේ පුරවන්න මේ විදිහට. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. කැමති නම් ඔයාලට ඒ විස්තර ටික පුරවන්න පුළුවන්. මේ විදිහට විස්තර ටික දෙනවා. ඔයාලගේ වෙබ්සයිට් එකක් තියන්න දාන්න පුළුවන්, ඊමේල් එකක් දාන්න පුළුවන්. මම මේ විදිහට මගේ බයෝ එක ටයිප් කරගන්නවා. ඔයාලා කරන්න හදන content එක විදිහට මේක creative bio එකක් මේකට add කරගන්න. මම මේ දැනට designing කියලා දාගත්තා මේකට. ඊට පස්සේ මේ කැමරාව වගේ icon එක click කරලා ඔයාලට profile එකක් දාගන්න පුළුවන් මේකට. මම මේ විදිහට profile එකක් දාගෙන cover photo එකකුත් දාගන්නවා මේකට. හරි, දැන් අපේ page එක සම්පූර්ණයෙන්ම මේ විදිහට හැදලා ඉවර වුණා. මම ඔයාලට scroll කරලා පෙන්නන්නම්. මේ විදිහට සම්පූර්ණයෙන්ම page එක හැදලා ඉවරයි දැන්. දැන් මම ඔයාලට page එකේ post එකකුත් දාලා පෙන්නන්නම්.
හරි ගයිස් ඔහොම තමයි Facebook page එක සම්පූර්ණයෙන්ම හදාගන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.